Birthday bite. ඔන්න යාළුවනේ අපේ channel එකෙන් අද අලුත් වැඩක් පටන් ගන්නවා. අලුත් වැඩක් කියන්නේ අපේ channel එකට අලුත් වැඩක්. ඉතින් ඒක තමයි ඔයාලගේ අඳුරන යාළුවෙක්ට, සහෝදරයෙක්ට, සහෝදරියෙක්ට නැත්නම් පෙම්වතියට, පෙම්වතාට ඕන කෙනෙක්ට අපි හරහා බර්ත්ඩේ විශ් එකක් ලබා දෙන්න පුළුවන්. කැමති නම් මේ වගේ බයිට් එකකුත් එකම. ඉතින් අපේ නම්බර එක වීඩියෝ එක අවසානට දානවා. අපිව කන්ටැක්ට් කරගන්න පුළුවන්. ඉතින් අද වැඩේ පටන් ගන්නෙ අපේම නංගි කෙනෙක්ගෙන්. පොඩි කාලේ ඉඳන්ම මගේ විනෝදාංශය තමයි මෙයාව දුටු තැන අඬවන එක. ඉතින් අද උපන්දිනේ දවසෙත් විශ් කරන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් අඬවලා බලන්න පුළුවන්ද කියලා තමයි මම මේ try කරන්නේ. එහෙනම් අපි කෝල් එකක් කරන් බලමු. Hello, good afternoon. Hello. Good afternoon. Huh? Good afternoon. Can I speak with Kasuni Kularatna? Kasuni ini sama? මට පොඩ්ඩක් කසුනේට කතා කරන්න පුළුවන්ද? Ini dan hari nanti. Hello. Hello, good afternoon. Good afternoon. Can I speak with Kasuni Kularatna? Oh. Miss Kasuni, I prefer in Sinhala, English or Tamil. English. Okay, Miss Kasuni. Hold on, please. Hello, Aibowan. Hello. Aibowan. Hi, Bowen. Miss Kasuni Kularatnada. හරි. අපි මේ කතා කරන්නේ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයෙන්. මිස්ලගේ රෙජිස්ට්‍රේෂන් මේ දවස්වල සිදු කිරීම කරගෙන යනවා. COVID-19 ප්‍රශ්නය නිසා කණ්ඩායම් වශයෙන් තමයි රෙජිස්ට්‍රේෂන් කටයුතු සිදු කරන්නේ. මිස්ගේ කණ්ඩායම් අංකය අංක 8. මිස්ගේ තොරතුරු ටිකක් දැනගන්න අවශ්‍යයි. මිස්ගේ සම්පූර්ණ නම කියන්න පුළුවන්ද? මාසෙක මේ තේරුමක් එක්ක නේද? ඔව්. සේනාගේ කස්මියංගන කුලරත්න. කුලරත්න. හරි. මිස්ගේ ID නම්බර් එක කියන්න. ඔන්න පේනවනේ දැන් ඉන්න ළමයි. තමන්ගේ ID නම්බර් එකවත් මතක නැති ළමයි තමයි දැන් ඉන්නේ. තාම ID නම්බර් එක හොයනවා. ID නම්බර එක 239 230යි 239 230යි 600 ඇඩ්මිෂන් නම්බර් එක. මොකද්ද? ඇඩ්මිෂන් නම්බර් එක. විභාගාංක නේද? 71යි 30යි 71. මිස්ගේ පදිංචි දිස්ත්‍රික්කය මොකද්ද? කුණෑගල. ඇඩ්‍රස් එක කියන්න. මොකද්ද? ඔයාගේ ලිපිනය. ඔයාලගේ ලියාපදිංචි කිරීම මේ දවස්වල සිදු කරගෙන යනවා. ඔයාගේ කණ්ඩායම් අංකය අංක 8. සමහරවිට මට පැහැදිලි මදි. ඔයාලගේ රෙජිස්ට්‍රේෂන් මේ දවස්වල සිදු කරනවා. ඔයාගේ කණ්ඩායම් අංකය අංක 8. කණ්ඩායම් අංක 8 කණ්ඩායමේ සියලුම දෙනා අද හවස 5:00 වෙන කලින් ලියාපදිංචි කිරීම සිදු කරගන්න ඕනේ. මොකද්ද? අද හවස 5:00 වෙන කලින් ඔයාලගේ ලියාපදිංචි කිරීම කටයුතු සිදු කරගන්න ඕනේ. ඔබතුමීට එන්න පුළුවන්ද? අද? ඔව් අද දවස තුල. කොහෙට දෙන්න ඕනේ? කැම්පස් එකේ පිටිපස්සේ ගේට් එක ළඟට එන්නකෝ. අද නම් එන්න විදිහක් නෑ. අද එන්න විදිහක් නෑ කියලා හරියන්නේ නෑ. 8 වෙනි කණ්ඩායමේ ලියාපදිංචි කිරීම සිදු කරන්නේ අද දවස ඇතුළත. ඔයාට කැම්පස් එකට එන්න උවමනාවක් නැද්ද? මොකද දැන් මට එන්න බෑ, ගොඩක් දුරයිනේ. මිස් ඉන්නේ කුලියාපිටියේ නේද? ඔව්. ලංකාවේ එහා කෙළවරේ ඉඳලා මෙහා කෙළවරට යන්න යන්නෙත් පැය 5යිනේ. අපි උදේ ඉඳන් කෝල් කරා ආන්සර් නොකරපු එක අපේ වරදක් නෙමෙයිනේ මිස්. ඔයාට ඒ වෙනුවෙන් කැපකිරීමක් කරන්න බැයි නම් ඒ අවස්ථාව අපි වෙන ළමයෙකුට දෙමු. නැත්තම් මිස් අභියාචනයක් දාන්න.
එතකොට කොහොමද අභ්‍යාචනය දාන්නේ? දාන්නේ කොහොමද? හાર્ඩ්වෙයාර් එකකින් ඇප්ලිකේෂන් එකක් ගන්න මහාධිකරණයට යොමු කරන්න. ඒක දානවා ඇත්තේ අමාත්‍යාංශය හරහා. මම නම් ඒ ගැන හරියටම දන්නේ නැහැ. මිස්ටර් ඇයි පහමාර වෙන්න කලින් එන්න බැයිද? දැන් නම් දැන් එකයින්ට අපි කුලියට පිටියට එන්න. ඔයාලගේ වැඩේ හින්දා තමයි අපි මේ ගෙදර වැඩක් කරගන්න තියෙන දවසත් කැප් කරලා ඇවිල්ලා නිවාඩු දවසේ මේ වැඩවලට හිර වෙලා ඉන්නේ. ඔයාට මේ වගේ පොඩි කැපකිරීමක්වත් කරන්න බැයිද? හරි චුට්ටක් ඉන්නකෝ එහෙනම්. ඔන්න දැන් ලැබෙන්නේ ක්‍රයිම් සීසන්. තව චුට්ටකින් කෙල්ල අඬන්න පටන් ගන්නවා. කැම්පස් එකෙන් කතා කරන්නේ. රෙජිස්ටර් වෙන්න කණ්ඩායම් කතාවම කරනවා. ඉතින් අද කරන්න ඕනේ. පහ මාස කලින් කැම්පස් එකට ගිහින්. ඔව්. නැත්තම් අභ්‍යාචනයක් දාන්න. ඔන්න දැන් අම්මත් එක්ක එකතු වෙලා දුව අභියාචනයක් දාන්න හදන්නේ. ඉතින් දැන් අපි ෆෝන් එක කට් කරලා ආයෙත් පාර කෝල් එකක් ගන්නවා. බලමු මේකේ මොකද වෙන්නේ කියලා. ෆෝන් එක නම් ආන්සර් කරන පාටක් නෑ වගේ. බය වෙලාද, අඬනවාද මොනවද කියලා හිතා ගන්න බෑ. තවදුරටත් අපි ෆෝන් එකේම රැඳී සිටිනවා ෆෝන් එක ආන්සර් කරයි කියලා බලාපොරොත්තු වෙයි. ඔව් අයිබෝන් ඔව් ඒ අනුව පෙනී යන්නේ අපේ පළවෙනි බයිට් එක සාර්ථක වූ බවයි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි විශ්වකට කලින් කරන බයිට් එක ඉවර කරේ. ඉතින් කසුන්නන්ගිට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හදවතින්ම සුබ පතනවා. ඒ වගේම ඔයාගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ඔයාගේ අයියා අක්කයි දෙන්නම එක හිතින් සුබ පතනවා. ඒ වගේම මේ බර්ත්ඩේ බයිට් එකට අපිට සහයෝගය දක්වමින් එකතු වෙන්නේ ඔයාගේ ආදරණීය අක්කා නුවන්දි සහ ඔයාගේ ආදරණීය අම්මා. Happy birthday to you. Happy birthday to you. Happy birthday.